Hello everyone, welcome back to a new video. ඉතින් මම නිත්මි මගේ YouTube channel එකෙන් කතා කරන්නේ elegant tips. ඒ කියනවා වැදගත් කාන්තාවක් විදියට ඉන්නේ කොහොමද, හැසිරෙන්නේ කොහොමද, ඔයාගේ fashion style එක කොයි වගේ වෙන්න ඕනේද, එහෙම නැත්නම් ඔයාගේ ජීවන රටාව පවත්වාගෙන යන්නේ කොහොමද කියන හැමදේම මම මගේ YouTube channel එකෙන් කතා කරනවා. ඉතින් මේ වෙනකොට නම් මම දාලා තියෙන වීඩියෝ ඉතාමත් පොඩි ප්‍රමාණයක්. ඉතින් දැන් ඕගොල්ලෝ මාව subscribe කරලා තියාගත්තොත් ඕගොල්ලන්ගේ ජීවිතේ දැන් ඉන්න තත්වයට වැඩිය පොඩ්ඩක් හරි ඉස්සරහට ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ හින්දා ඔයගොල්ලෝ මගේ YouTube channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඒ වගේම මම all money trend එක ගැන කතා කරනවා මෙන්න මේ YouTube channel එක හරහා දිගින් දිගටම. ඉතින් ඒක ගැනත් ඔයා interest කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් වැඩි කතාවක් නැතුව අද අපි අපේ වීඩියෝ එකට යමු. මේකෙදි මම කතා කරන්නේ 2025 දී ඔයගලන්ට වැදගත් වෙන මොනවද ටයිම්ලස් එහෙම නැත්නම් එලිගන්ට් බෑග්ස් ඩිසයින්ස් කියලා. ඉතින් ගොඩක් වෙලාවට මිනිස්සු හිතනවා මේ එලිගන්ට් කියන එක තමන් ගොඩාක් සල්ලි දීලා බෑග් ගන්න එක එහෙම නැත්නම් බ්‍රෑන්ඩඩ් බෑග් ගන්න එක තමයි මේ එලිගන්ට් කියන්නේ කියලා. එහෙම දෙයක් නෑ. ඉතින් වරදවා වටහා ගන්න එපා මේ එලිගන්ට් කිව්වහම ගොඩක් වෙලාවට ගොඩාක් සල්ලි දීලා සල්ලි වියදම් කරලා බ්‍රෑන්ඩඩ් බෑග් හෝ වෙන දෙයක් ගන්න එක නෙමෙයි එලිගන්ට් කියන්නේ. තමන් ගන්න දේ අනිත් අයට අපි අර කියන්නේ වැඩි විචූරණ නැතුව සිම්පල් දෙයක් ගන්න එක තමයි ඉතින් මේ එලිගන්ට් කියන එක අපි බාහිරට පෙන්නනවා කියන්නේ. හරියටම එලිගන්ට් කාන්තාවක් කියන්නේ ගොඩාක් එයා සිම්පල් කෙනෙක්. අනිත් අය වගේ ට්‍රෙන්ඩ් එකෙන් ට්‍රෙන්ඩ් එකට එයා ඇඳුම් මාරු කරන්නේ. ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එකෙන් ට්‍රෙන්ඩ් එක වෙනස් වෙන ඒගොල්ලෝ ට්‍රෙන්ඩ් එකට අර නිකන් රැල්ලට වගේ යන්නේ නැහැ. තමන්ගේ ෆැෂන් එක තමන් කරනවා කවුරු කොහොම හිටියත් කවුරු කියන්නේ මොන ට්‍රෙන්ඩ් එක ආවත් තමන්ගේ ෆැෂන් එක තමන් කරන විදිහට කරගෙන යනවා. ඉතින් ගොඩක් වෙලාවට හැමෝම ට්‍රෙන්ඩ් එකට යන අතරතුර ඒ වගේ කෙනෙක් කැපිලා පේන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි. මම මුලින්ම කතා කරන බෑග් වර්ගය තමයි ස්ට්‍රක්චර්ඩ් ටෝට් බෑග්. මේක ටිකක් ප්‍රමාණයෙන් විශාලයි. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට ඔෆිස් එකකට වගේ ඒ කියන්නේ මම නැත්නම් යුනිවර්සිටි එකකට එහෙම නැත්නම් ඔයා ක්ලාස් යන කෙනෙක් නම් ක්ලාස් යන කෙනෙක්ට ඕනම තැනකට ගෙනියන්න පුළුවන් බෑග් එකක් තමයි මේ ටෝට් බෑග් කියලා කියන්නේ. ඉතින් මං හිතනවා ඔය ටෝට් බෑග් කියන එක ගොඩාක් අය දන්නව ඇති. සමහර විට මේ වෙනකොටත් ඔයා පාවිච්චි කරනවා ඇති. ඒ වගේම ඔයා ටෝට් බෑග් එකක් තෝරගන්නකොට ඒකේ කලර්ස් මොනවද කියලා ඒ කියන්නේ හිතාගන්න බැරුව ඉන්නවනම් ඔයා බ්ලැක්, නේවි බ්ලූ, එහෙම නැත්නම් බර්ගන්ඩි, එහෙම නැත්නම් ඔයාට පුළුවන් පාවිච්චි කරන්න නියුට්‍රල් කලර්ස්. ගොඩාක් වෙලාවට අර ඔලිව් ග්‍රීන්ස් වගේ කලර්ස් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් චොක්ලට් බ්‍රවුන් කියන එකත් ගොඩාක් ලස්සන පාටක්. මේ වීඩියෝ එකේදී මම දිගින් දිගටම කියන්නේ මෙන්න මේ කලර්ස් පාවිච්චි කරන්න කියලා. ඉතින් ඔයා එලිගන්ට් ලේඩි කෙනෙක් විදිහට පාවිච්චි කරන්න ඕන බෑග් කලර්ස් මොනවාද කිව්වොත් මම ඒ කිව්වා වගේ කලර්ස් ටික ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ගොඩාක් වෙලාවට යාලා නියුට්‍රල් කලර්ස් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔයා බෑග් එකක් ගන්න ඉන්නවනම් බය නැතුව මෙන්න මේ කියන මම කිව්ව කලර්ස් සහ නියුට්‍රල් කලර්ස් වලින් බෑග් ගන්නවා. කිසිම බයක් තියාගන්න ඕනේ නැත් වශයෙන්ම කිව්වොත්. ඒ කියන්නේ ඒ කලර්ස් ඔයාගේ ඕනම අවුට්ෆිට් එකකට ගොඩාක් ගැලපෙනවා. ඒ වගේම තමයි අපි කොහොමද අවුට්ෆිට් එකක් ඩිසයින් කරගන්නේ, කියන්නේ කලර් කම්බිනේෂන්ස් එක කොහොමද කරගන්නේ කියන එකත් මම කලින් වීඩියෝ එකේදී කතා කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ඕන නම් ඒ වීඩියෝ එකත් බලන්න. දෙවැනියට මම කතා කරන බෑග් එක වෙන්නේ මිනි ක්‍රොස් බොඩි බෑග්. ඉතින් මේක ගොඩක් සාමාන්‍ය ටිකක් පුංචි බෑග් එකක්. ඕගලන්ට අත්‍යවශ්‍ය දේවල් දාගෙන යන්න පුළුවන් තරම. ඒ කියන්නේ ඔය හෑන්ඩ් ෆෝන් එක, එහෙම නැත්නම් මොකක් හරි ලිප්ස්ටික් එකක්, එහෙම නැත්නම් මේකප් බඩු පාවිච්චි කරනවනේ ඒ වගේ දේවල් දාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට අත්‍යවශ්‍යම කරන දේවල් ටික දාගෙන යන්න පුළුවන් තරමේ බෑග් එකක් තමයි මේ ක්‍රොස් බොඩි බෑග් එක කියන්නේ. ඒ වගේම තමයි මේක තමන් අර ඇඟේ දාගන්න හින්දා සමහර අය කැමති නැහැනේ ඔය හරි ගමනක් යනකොට අතේ ඒවා මේවා එල්ලන් යන්න කැමති නැහැ. ඉතින් බෑග් එකක් අතේ අරන් යන්න කැමති නැහැ. ඉතින් ඒ වගේ කෙනෙක්ට ඉතාමත් පහසුවෙන් මේ බෑග් එක දාගෙන යන්න පුළුවන්. තුන්වෙනියට මම කතා කරන බෑග් වර්ගය තමයි envelope clutch bag. ඇයි මේකට envelope clutch bag කියන්නේ කියලා ඔයගලන්ට තේරෙනවා ඇති. මේක ලියුම් කවරයක් වගේ හැඩේ තියෙන හින්දා තමයි මේකට ඒ නමින් කියන්නේ. ඉතින් මේක ගොඩක් වෙලාවට ඔයාට ඉවෙන්ට් එකකට වගේ දෙයකට ගොඩාක් ගැලපෙන
බෑග් එකක් නයිට් ඉවෙන්ට් එකකට එහෙම නැත්නම් ඩේ වල තියෙන ඉවෙන්ට් එකකට ඕනම දෙයකට ගැලපෙන බෑග් එකක් තමයි මේ බෑග් එක. මේ බෑග් එකේ සුළු ඉඩ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඊළඟට කතා කරන බෑග් ඩිසයින් එක වෙන්නේ හර්බෝ හෑන්ඩ් බෑග්ස්. ඉතින් මේකත් ඔයාලට එදිනෙදා ඔයාගේ භාවිතය සඳහා අනිවාර්යෙන් පාවිච්චි කරන්න පුළුවන් බෑග් ඩිසයින් එකක්. පස්වෙනියට මම කතා කරන බෑග් වර්ගය තමයි টොප් හැන්ඩල් බෑග්ස්. මේක ගොඩාක් වෙලාවට ස්ක්වයර් or රෙක්ටැන්ගල් ෂේප් එකක් තමයි මේ බෑග් එකට තියෙන්නේ. ඒ වගේම මේක ගොඩාක් වෙලාවට මේකේ තියෙන්නේ ගොඩාක් හයි ක්වොලිටි ලෙදර් එකක්. ඒ වගේම ඔයා අඳින ඇඳුමට ක්ලාසික් ලුක් එකක් කියනවා. අඳින ඇඳුමේ ක්ලාසි බව වැඩි කරන්න මෙන්න මේ බෑග් එකට හැකියාව තියෙනවා. හයවෙනියට මම කතා කරන බෑග් වර්ගය තමයි බකට් බෑග්ස්. ඉතින් මේකට බකට් බෑග්ස් කියන්නේ මේ බෑග් එක ටිකක් ගැඹුරුයි. ඒ කියන්නේ ඇතුළට ගැඹුරට වගේ තියෙන බෑග් එකක්. ඒ වගේම මේ බෑග් එක බකට් එකක් වගේ බෑග් එකක්. කියන තමයි මේකට බකට් බෑග්ස් කියලා කියන්නේ. මේකත් ගොඩක් වෙලාවට මේ දවස්වල ට්‍රෙන්ඩි බෑග් එකක් වෙනවා. ඒ කියන්නේ මේ ගොඩාක් දැන් සමහර දේවල් වල ට්‍රෙන්ඩ් වෙන දේවල් මේ මෑතකදී ට්‍රෙන්ඩ් වෙන දේවල් ගොඩක් වෙලාවට ඒ කාලේ ඉඳන්ම එලිගන්ට් ලේඩීස්ලා පාවිච්චි කරපු දේවල් අර දැන් ටික ටික ට්‍රෙන්ඩින් වේගෙන එනවා. ඉතින් ඒ වගේම තමයි මේකත් ඔයාලට එදිනෙදා පාවිච්චි කරන්න පුළුවන් බෑග් වර්ගයක්. ඕනම අවුට්ෆිට් එකකට ගැලපෙන බෑග් වර්ගයක්. හත්වෙනියට මම කතා කරන බෑග් වර්ගය වෙන්නේ සැන්ඩල් බෑග්ස්. ඉතින් ගොඩක් වෙලාවට මෙන්න මේ සැඩල් බෑග්ස් රවුම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර්ධ වක්‍රයක් වගේ වෙන්නත් පුළුවන්. ඉතින් මේ බෑග් ඔයා එල්ලගෙන යනකොට ගොඩක් වෙලාවට අර ඒකේ දිග පටිය දාලා එල්ලගෙන අර දිග පටිය දාලා පල්ලෙහාට එල්ලගෙන යනවට වැඩිය ඒකේ තියෙන පොඩි පටියෙන් මෙතන එල්ලගෙන යන එක වඩාත් ඒ කියන්නේ පොඩක් අරම යනවට වැඩිය ඒක ගොඩාක් ආකර්ශනීයයි. ඉතින් ඔයා ඒ හින්දා පොඩ්ඩක් අර දිගට එල්ලගෙන යනවට වැඩිය පොඩි බෑග් එකේ පටිය මෙතනට දාගෙන යන්න try කරන්න. ඉතින් මං හිතනවා ඒක ඔයාගේ ශරීරයටත් සමබරතාවයක් ලැබෙනවා. ඒ කියන්නේ එහෙම එල්ලගෙන ගියහම අවසානයේට මම කතා කරන බෑග් වර්ගය තමයි බැගට් බෑග්. ඉතින් මේ බෑග් එක ගොඩක් වෙලාවට ටිකක් දිග බෑග් එකක් වෙනවා. මේ බෑග් එක කොහොමත් අර ටෝට් බෑග් වලට වැඩිය මේ බෑග් එකේ ප්‍රයිස් එකත් ටිකක් අඩුයි. මම දැකලා තියෙනවා සමහර pages වල තියෙනවා මේ බෑග් එක 2000 ගණන් වලට 3000 ගණන් වලට එහෙම තියෙනවා. ඊට අඩු වෙනනම් තියෙනවද කියන උන් දන්නේ නැහැ. ඒ ගානට වගේ මම දැකලා තියෙනවා සමහර pages වල තියෙනවා මේ බෑග් එක. ඒ වගේම තමයි මම මුලින්ම කියපු දේත් හොඳට මතක තියාගන්න. බෑග් එකක් ගන්නකොට ඒකේ කලර්ස් මොනවද අපි ගන්න ඕනේ කියන එක ගැන සැලකිලිමත් වෙන්න. නිකන් ආවට ගියාට ගණන් අඩුයි කියලා ගොඩාක් ගණන් අඩුයි කියලා ඒ කියන්නේ කැමති එක ගොඩක් highlight colors වගේ දේවල් අරගන්න යන්න එපා. ඉතින් අද මගේ වීඩියෝ එකෙන් මම ගේන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ටික තමයි. ඔයා කොහොමද එලිගන්ට් කාන්තාවක් විදියට ඔයා බෑග් වල ඩිසයින් මොනවද ඔයා තෝරගන්න ඕනි කියලා. ඉතින් ඔයාලට සුබ දවසක්.